දැන් විනාඩි 20කටත් ළඟයි. බලමු අපි ෆුල් ගේම් ප්ලේ එකට කොච්චර ටයිම් එකක් ඇයිද කියලා. මම මේ එක තරක්වත් ස්කිප් කරන්නේ නැහැ. අදහසක් නැහැ එහෙම ස්කිප් කරන්න. ඕ නයිස් ගැම්ම. අම්මෝ මං හිතේ පෙරළුණා කියලා. තව විනාඩි 20ක් අපරාධි කියලා හිතුවේ. අහුලක් නැහැ. ගැම්මෙන් ආයේ පාරට ආවා. ෆ්‍රෙන්ඩ්ස් මම හිතන්නේ මේක ඉස්සර ඔහොම පෙරළුණාම නැගිටව ගන්න බැරි ප්‍රශ්නයක් තිබුණා. මේගොල්ලෝ ඒක ෆික්ස් කරලාත් දන්නේ නැහැ. සමහර විට එහෙම වෙන්න පුළුවන්. එහෙම වෙලා නම් ගොඩක් හොඳයි. එහෙම වුණොත් වතුරට වැටුණොත් හැබැයි ප්‍රශ්නයක් තියෙනවා තාමත්. ඒ හින්දා මුහුද තියෙන හරියෙන් ප්‍රවේශමෙන් යන්න ඕනේ. මොකද වතුරට වැටුණොත් කෙලිම අභ්‍යවකාශ ගත වෙනවා හැමෝම. නිල් අහස්තලේ කියලා කෙලවෙනවා. බයික් වල හැප්පුණාම උඩින් විසි වෙන්න උඩ දෙනවා. මේ වගේ අවස්ථාවල කොහොමදත් හැප්පෙන්නේ නැතුව ඉන්න. අම්මෝ friends. What? Oh my goodness. Oh friends. Bagirada. Oh. හිර වෙලා වගේ බස් එක මයි තල්ලුවක් දෙමු. फ्रेंड्स हरी फ्रेंड्स मैं चेक पॉइंट के आए रीस्टार्ट करලා ආවා පීමගෙන ආවා. ඉතින් පරිස්සමෙන් යන්න ඕනි කියලා කට ගන්න හම්බුන්නේ නැහැ වතුර තියෙන හරියේ. ලොකු කේස් එකක් උඩේ නැති වුණත් ආයේ රීස්ටාර්ට් කරන්න වුණා. එතකොට ලාස්ට් චෙක් පොයින්ට් එකෙන් තමයි බස් එක එන්නේ. ඕ මයි පොඩ්ඩක් ආයි කියලා එනවා. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් පරිස්සමෙන් යන්න ඕනේ පාරන. ආයෙ පාරක් කියලා මේක කරගන්න හොඳ නෑ. අධික වේගය මරු කැඳවයි මහත්තයෝ. ඇක්සලරේෂන් හොඳට තියෙන ඉන්න ඕන. නැත්තම් මේ කඳු අද්දන්නේ කොහොමද? फ्रेंड्स බලමු මේ පාර නම් අප්ප ගන්න ඒ වගේ වැඩක් ආයි කරගන්න ඕනේ. අපි දැන් අන්තිම හරියට ගොඩක් ආසන්න නැහැ. වීඩියෝ එක විනාඩි 25ක් විතර වෙනවා. ඔයාලා ටයිම් එක උඩ වෙන්න නැති. ඉතින් අපි වෙන්න මේ හරියට කියලා කරගන්න. එහෙමින් යමක් හදිස්සියක් නැහැ. මිනිස්සු ඇවිදගෙන යනවා අපි ඉන්න පැත්තට. අපි ඉන්න පැත්තේ දැවිලා යනවා පේනවා. ඒ හින්දා හදිස්සියක් නැහැ. හරි හදිස්සියක් නැහැ. ෆ්‍රෙන්ඩ් ෂෝට් කට් එකක් තියෙනවා. යව ෂෝට් කට් එකෙන් දාලා. මේ වගේ ෂෝට් කට් කීපයක්ම තියෙනවා. අපි ෂෝට් කට් වලින් දාලා යමු. ෂෝට් කට් ඔය වචනේ ගැන නම් හිතලා බලන්න වෙනවා. කොහෙද මේ? ඕ මයි වැරදි බලන්න.
ෂෝට්කට් මේ ෂෝට්කට් එක මම අත්හදා බලන පළවෙනි වතාව මං කෙල කරගන්න කැමති නෑ. අම්මෝ පහලම හොඳ කොහමද ෂෝට්කට් එක. ෂෝට්කට් එක මචං මේ ෂෝට්කට් එක කියන්නේ සාමාන්‍ය පාරට වඩා ටිකක් දිග වැඩි මේ කියනකොට දුර වැඩි. ඒ හින්දා තමයි මේකට ෂෝට්කට් එක කියන්නේ. අපි දැන් මේ CTV බස් එක අපිට කිම්මි දෙම්මා. අපි CTV බස් එකයි බජාජ් එකයි දෙකම රතු පාට හින්දා දෙකම පාස් කරලා යනවා. ඕමයි අම්මෝ මං හිතුවේ හරෝ පරෝ ඒ කියලා. හරි ෆ්‍රෙන්ඩ්ස් ගැම්මඩ යමු ගැම්මඩ. අන්න අර CTV බස් එක අපි ඉස්සර කරලා කැත වැඩෝයි. ඔව් CTV බස් එක ගියපු ආවේ මෙන්න මේ පැත්තෙනුත් යන්න පුළුවන්. මේ පැත්තෙනුත් ගිහින් බලමු. යන්න බැලුම තාම වෙන්න වෙයිද දන්නේ. අවුලන්න චෙක් පොයින්ට් එක ළඟ මෙතන නැවතුනේ. ඒ හින්දා මුහුදට වැන්නත් අවුලක් නැහැ. ඔව් බින්ගයක් නියමයි. ෆ්‍රෙන්ඩ්ස් ඔන්න එහෙනම් අපි බින්ගයක් යටින් යනවා. ඔව් මේ ගාල්ල දිහා දන්නේ. ඒ නෑ කඩු ගන්නවා. ගාල්ල නෑ කඩු ගන්නවා නුවර දිහා. ඒ වෙන මේක. ඕවරි මං හිතන්නේ CTV බස් එක නෑ ඉස්සර. හරි පහු කරා. උඩට දාති මාව පහු කරලා ගියොත් තමයි ප්‍රශ්නේ. උඩට දාන්න දෙයක් තියපද විතර. ඔව් මං හිතන්නේ මෙතන. එතරද? ඔව් නයිස්. ආරේ තව දුරයි. ෆ්‍රෙන්ඩ්ස් මම මේ පාර යන්න ඉච්චර කැමති නෑ. ඕමයි කවන්නේ ෆ්‍රෙන්ඩ්ස්. හරි ෆ්‍රෙන්ඩ්ස් එකක් ගියා ෂෝට්කට් එකේ දෙවෙනි පාර අපි යමු උඩ පාරේ. මේ අර CTV බස් එකයි කාර් එකයි දෙකනේ තාම යනවා කවුලක් නැහැ. ඉතින් අපි උඩ පාරෙත් ගිහිල්ලා බලමුකෝ. මම වීඩියෝ එක ස්කිප් කරලා දාන්න හැදුවේ. ඒ වුණාට මට හිතුණා උඩ පාරත් මෙහෙමනේ ෆ්‍රෙන්ඩ්ස්. අප්ඩේට් එකකින් ඉන්න ගොඩක් දේවල් අලුත් වෙලා තියෙනවා. පොලිස් අංකල්ලා බලාගෙන ඉන්නවා පාරේ. ඉතින් ඒ හින්දා උඩ පාරනුත් යමු කියලා මම හිතුවා. ඒ වුණාට කලින් වඩා පට්ටම ස්පීඩ් එකේ තමයි උඩ පාරේ මම යන්නේ. මොකද අදාළම නැහැ. මට මේක ටයිම් එක දැනටත් ටිකක් වැඩි. එඩිට් එකේදී සමහර විට වැඩි වෙන්නත් පුළුවන්. මොකද ගොඩක් ගේම් වල ගේම් ප්ලේ එඩිට් එකේදී වැඩි වුණාට මගේ ගේම් ප්ලේ සාමාන්‍ය එඩිට් එකේදී අඩු වුණාට මගේ ගේම් ප්ලේ සාමාන්‍ය එඩිට් එකේදී ටයිම් වැඩි වෙනවා. Friends, oh my goodness, oh friends, my seriously, how, oh, ඒක මොකක්ද වුනේ? ඇයි මාව වැටුන්නේ නැත්තේ? ඒක තමයි මට තියෙන ප්‍රශ්නේ. මාව වැටුන්නේ නැති එක ආශ්චර්යයක්. මේ පොඩ්ඩක් ඉන්න ෆ්‍රෙන්ඩ්ස්. මේ ලයිට් ඔෆ් කරගන්න ඕනේ කරදරයි නේද? LED ඔෆ් වෙනවා. හරි ෆ්‍රෙන්ඩ්ස්. ඇයි මාව වැටුන්නේ නැත්තේ? ඕහෝ මේ හරිය තියෙන ෂෝට්කට් එකක් මෙතන. බලන්න යන්න ඕනේ මේ ෂෝට්කට් එක ඇස්සේ උදාරය. ඒකත් කඳු ගොඩක් තියෙන්නේ. කඳු තියෙන ඉන්න මේක ඇක්සලරේෂන් මම හිතන්නේ හොඳ එකනේ මම දාන්න ආවේ. ඒ හින්දා අවුලක් නැති වෙයි. මෙහෙද නෑ. ෆ්‍රෙන්ඩ්ස් යමු දිගටම. හරි ෆ්‍රෙන්ඩ්ස් ඉතින් දැන් ලොකු දේවල් කතා කරන්නත් නෑ. ඒ හින්දා මං පොඩි දෙයක් ඔයගොල්ලන්ට දැක් කියන්න යන්න පොඩි දෙයක් මේක අහන්න අකමැති අය ඉන්නවා. වීඩියෝ එක තප්පර 10කින් විතර ඉස්සරහට යවන්න.
ඉතින් ෆ්‍රෙන්ඩ්ස් ඔයගොල්ලෝ මේ වීඩියෝ එකට හොඳයි කියලා හිතනවා ලයික් එකක් දාන්න අනිවාර්යෙන්ම. ඒ වගේම සබස්ක්‍රයිබ් කරලා නැත්නම් සබස්ක්‍රයිබ් කරලා අපිත් එක්ක එකතු වෙන්න. මෙන්න පාර. ඉතින් එච්චරයි. ඒ වගේම මේ වගේ තව ගේම් ප්ලේ ඕන නම් ඒවා කමෙන්ට් කරන්න. වගේ මේ ගේම් ප්ලේ ගැන මොනවද හිතෙන්නේ ඒවත් කමෙන්ට් කරන්න අනිවාර්යෙන්ම. ඒ වගේම වගේ යාළුවන්ට channel එක share කරන්න. ඉතින් ඔයාගේ හොඳම යාළුවට ඇරෙන්න අනික් හැමෝටම share කරන්න. හරිද? හරි friends. ඉතින් subscribers ලා 50 දැන් ටිකක ඒ කියන්නේ මම දැන් මේ ගේම් ප්ලේ එක රෙකෝඩ් කරන්නේ පෝස්ට් එක දාලා විනාඩි 45කට විතර පස්සේ. ඒ කියන්නේ අර කලින් මම මේ DSSL today at 8 pm කියලා දාලා තියෙන්නේ. අන්න ඒ පෝස්ට් එක දාලා විනාඩි 45කට වගේ පස්සේ තමයි මේක මම රෙකෝඩ් කරන්නේ. friends hari mami mitra අවදානම ගන්න කැමති නෑ. ඒ තමයි ෆස්ට් පර්සන් view එක දාගත්තා. මොනවද ස්පීඩ් වැඩි වෙනවා මේ හරියේදී. ඇස්ලේටර් උඩ බඩගාගේ යන්න බැරි අවස්ථා එනවා. මේ වගේ තව පාරවල් දන්න තියව කීයක් තියෙනවද දන්නේ නෑ නේද? අපි ආපු පාරවලුයි අපි මේ පාරයි මේ පාර මම හොයාගත්ත කොහොමද කියලා මට මතක නෑ. මම මේකේ වෑන් එකේ එක දවසක් යනකොට වෑන් එක පට්ටව ස්පීඩ් අරන් ගියේ. මං කියවනේ වෑන් එක ගැස්සෙනවා කියලා. ඉතින් සුපිරියට මම වෑන් එක දෙපැත්තට බොහොම කන්ට්‍රෝල් කරගත්තේ. වෑන් එක පෙරකුණා. Oh my යාමා වාහන එකක්වත් නෑ පාරේ. ෆ්‍රෙන්ඩ්ස් හෙඩ්ලයිට් එක විතරක් දාගමු කරදරයි නැත්නම්. අපි යන්න පුළුවන් උපරිම වේගය යන්නේ දැන් රත්නපුර දිහාට තමයි ලඟ වෙන්නේ මම හිතන්නේ. ඕ කියන කොටම හරිනේ. ඉතින් අයියෝ චෙක් පොයින්ට් ලෝඩ් වෙන එක තමයි පෙන්වන්න බැරි. චෙක් පොයින්ට් පෙන්වන්න පුළුවන්. අයියන් රත්නපුර දිහාට ලඟ වෙන්න දැන් තියෙන්නේ තෑගිල්ලක් තමයි. මොකද මේ ඕන හරි හරි කියන්න පුළුවන්. හරි කියන්න පුළුවන්. ඕන්නාන්න ඵලයන් විශාල කරදරයක් නෑ කොමේක. උංගාර යන්නේ ආයවම බලන්න. ඊක මරු තල්ලු කරලා. දැන් ෆ්‍රෙන්ඩ්ස් පුළුවන් තරම් වේගෙ යමු. මොකද මේ පාර තනි කෙලින් වගේ තියෙන්නේ. ගොඩක් දුරට සමහර තැන්වල වංගු ඇති. දැන් අපි ඉන්නේ රත්නපුරයට කිට්ටුවේ. රත්නපුරේ කිව්ව අනිවාර්යෙන්ම සිරිපාදේ මතක් වෙන්න එපා. යන ගමන් ඕන වැඳලා යන්න පුළුවන් සිරිපාදේ. හැබැයි ටයිම් එකක් යනවා. මොකද කියන්නේ වැඳලා යමුද? යා වැඳලා. අවුලක් නැහැ. මොකද මට පළවෙනි DSSL ගේම් එක දාන්න බැරි වුණා. ඒක අපි සිරිපාදේට තමයි ගියේ. දාන්න බැරි වුණා. ඒකේ ගත්ත ආතල් ටික අපි මේකේ ගමු. ඒකේ මම ආතල් ගොඩක් දීලා දිනනවා.
බස් එකත් 20 වෙනකන් කියන්නේ බස් එක යනකොට උඩරිම වේගය තමයි මේ යන්නේ. හරි ෆ්‍රෙන්ඩ්ස් හරි. ඕ මයි ෆ්‍රෙන්ඩ්ස් මෙහෙට අර පොල් ගහදිය දිහාට යන්න ඕනේ. හරිච්ච පැත්තට නෙවෙයි අනිත් පැත්තට. රද්ද ගන්න ඕනේ. ඔය වගේ උඩ විසිවුවොත් මතක තියාගන්න යන්න ඕනේ පැත්ත අනිවාර්යෙන් කියලාම වෙනවා. ගොඩ ගාල්කිට මගේ මට සාමාන්‍ය මේ පාරේ යද්දී මොකුත් එහෙම වෙන්නේ නැහැ ඔච්චර වෙගේ යද්දී. අවුලක් නැහැ. දාර ගල නයිස්. ඕන් ගහන්නේ මම මේ ක්වොලිටි එක හයි දාලා තියෙන්නේ. හයි කියලා ඉතින් මීඩියම් එකට එක්ක බලද්දි ලොකු වෙනසක් නැහැ. ආයිත් එකම කියන්න ඕනේ අලුතෙන් එන හැම ගේම් එකක්ම වගේ HD ක්වොලිටි එකෙන් එන්නේ. ඒයිද සමහර වෙලාවට මම දානවා කියන දවසටම දාන්න බැරි වෙන්න පුළුවන්. මොකද විනාඩි 15ක විතර වීඩියෝ එකක් GB 2ක් විතර ලොකු වෙනවා. ඕ මයි හරි ෆ්‍රෙන්ඩ්ස් අපි අර ගමන් කතා වෙච්ච විදිහට සිරිපාදෙත් වැදලා යමු. කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් කේසයක් නැහැ. දැන් ගොඩක් රෑ වෙලා තියෙන. දැන් මධ්‍යම රාත්‍රිය හරියට වෙන්නේ. පට්ට වේගයක් පවත් ගන්න පුළුවන්. හැබැයි මේක මර සිරිපාද කන්ද උඩට නැගලා ආයේ පල්ලෙහාට බහින්න පුළුවන්. ඒ හින්දා ගැම්මක් තියෙයි මේ පාර. මොකද අපි සාමාන්‍ය පල්ලෙහාට බහින්නේ නැහැනේ සිරිපාද කන්ද නැග්ගහම. අද පල්ලෙහාට බහින්නත් ඕන. සරල දෙයක් කරන්න පුළුවන්. කන්ද උඩේ ඉඳන් බස් එක ඇක්සලරේටර් කරාට පල්ලෙහාට. පේන්නෙත් නෑ ෆ්‍රෙන්ඩ්ස්. පොලිස් සම්මේ සෝරි ෆ්‍රෙන්ඩ්ස්. ස්පීඩ් යනවා වැඩි වගේ. මේ ස්ලෝ කරමු. ෆ්‍රෙන්ඩ්ස් මම ඇක්සලරේටර් කරන්නේ නෑ. මේක ඇක්සලරේටර් වෙනකොට ඒ ජීවි සද්ද මගේ ගියර් මාරු කරද්දී එන ගියර් මාරු කරද්දී සද්ද පොඩ්ඩක් ඉන්න ෆ්‍රෙන්ඩ්ස්. කන වෙලා වගේ මේ ලයිට් නැතු මූ යකෝ මාව හප්පුලිවරලා. ඒක නෙමෙයි ප්‍රශ්නේ. සිරිපාද පාරේ නෝමල් බසුත් යනවද? ඒව අසාධාරණයිනේ. ඒක ආඩේ ඒක නවත්තලා තියෙන්නේ. අපි රෝඩට යමු ෆ්‍රෙන්ඩ්ස්. හරි ෆ්‍රෙන්ඩ්ස් සිරිපාදේ යනවා එහෙනම්. ඔල්ලු ගැම්මක් තබා ගැම්මල ලයික් කරයි යම් පහලේ. මචං ඔව් සුපිරියටම යනවා. හොඳ වෙලාවට මම පළවෙනි එන්ජිම දානවා. ඇක්සලරේෂන් වැඩි එන්ජිම. ඔව් දේ වෙනවා. ලයිට් ඕෆ් කරගමු. ඔව් මයි අමන්න LED ඕෆ් වුණා. මේක රෑට කරුවල වැඩි අප්පා. බස් එක හූ කියන සද්දෙට ඕගොල්ලෝගේ මගේ කටහඬ ඇහෙනවද දන්නෙත් නැහැ. එන්ජිමේ සද්ද තමයි අවුල. හැබැයි එන්ජිමේ සද්ද නැතුවත් වැඩක් නැහැ බස් ගේමේ. මේක අහිරන වැඩක් නෑ. මොකද එච්චර කොට මේ මෙච්චර පාර පොඩියට හැදුවේ කියලා අනේ වද්ද. කොහමද අපි දැන් මේ මස්කෙලිය හරියේ ඔව් සිරිපාදේ ලම් වෙන හරියේ ඒ ටවුමට කියන්නේ මස්කෙලිය කියලා. ඉතින් අපි දැන් මේ ඉන්නේ මස්කෙලිය හරියේ. ගැම්මක් තමයි සීගිරියට යන ගමන් ඉන්නේ. දැන් ඉන්නේ නල්ල තන්නිය හරියේ. තාර පාර තිබ්බේ මස්කෙලිය මේ නල්ල තන්නිය. හරි ෆ්‍රෙන්ඩ්ස්. ගැම්මට තව ටිකකින් සීගිරිය. සීගිරිය කන්ද උඩට ගිහින් යමු. ඒ කියන්නේ කන්ද උඩට යමේ අලුත් අප්ඩේට් එක අයින් කරලා නැත්නම් අපිට කන්ද උඩට ගිහින් එන්න පුළුවන්.
කන්දවල මොනවද අලුතෙන් ඇඩ් වෙලා තියෙන්නේ අලුතෙන් නැත්තේ මොන අයින් කරලා තියෙන මොනවද කියලා බලා ගන්නත් පුළුවන් අපිට. බස් එක හරවලා තියෙන මෙමු. හරවලා තියෙන එක තමයි ප්‍රශ්නේ. ඉඩම් පොඩ්ඩක් ලොකු කරලා තිබ්බොත් නම් ගොඩක් හොඳයි. ඒතර කොහොමද ඉඩ නෑනේ. ඒකයි. මම කොහොමටත් සිරිපාද යන්න නෙමෙයි මේක ස්පීඩ් රන් එක විදිහට තමයි දාන්න ආවේ. ඒ වුණාට සිරිපාද යන්න මට හිතුණා. හරි. ඒතර මේ බස් එක නවත්තලා තියෙන විදිහට අපි නවත්තලා ගියා නම් හරි. අන්න උඩට වෙන්න ඕන. හරි ෆ්‍රෙන්ඩ්ස් මෙන්න මෙහෙම නැවැත්තුවේ. හරියන්නේ නෑ නේද හැබැයි. කේස් නෑ. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් සිරිපාදෙට යන් හොඳ ටයිම් එකක් මේ ගේම් ප්ලේ එක පැයක් විතර දික් වෙයිද දන්නේ නැහැ. ඒත් කේස් එකක් නෑ. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් යද්දිම ඔයගලන්ට පේනවා රේදි කඩ ගොඩක් තියෙනවා. මටත් අර කොට මිනිස්සු තමයි විකුණන්නේ. ඔව් මං හරි උසයි මේ ගේම් ප්ලේ එක. හරි ශ්‍රීපාදස්ථාන මේක තාම කලින් තිබ්බ මට්ටමමයි. ශ්‍රීපාදස්ථානයට යමු. ඉතින් ගැම්මෙන් ඔබ මේ පිවිසෙන්නේ සමන් දෙවියන්ගේ අවඩියට නෙමේ අඩවියටයි. ඉතින් මේ ඉන්නේ ශමන් දිව්‍ය රාජයාණන් මචං මම උස වැඩි මේ දින සමන් දේවාලය මේ තැම් මතක තියාගන්න සිරිපාදයට යනකොට හම්බෙන තැන් සමන් දේවාලය ඇතුළට යන්න බෑ මං උස වැඩි මොකද කොහොම වැදුවේ. හරි ෆ්‍රෙන්ඩ්ස් අර තියෙන අපේ බස් එක. ඕහෝ හරි අපි මෙන්න මෙහෙම යමු. මේක තැම් මතක තියාගන්න මොකද මම මේ තියෙන ජපාන් සාම විහාරය මීට වඩා ලස්සනයි. අවුලක් නෑ. මේක අත ලස්සනට හදලා තියෙනවා. ජපාන් සාම විහාරේ සමහර තැන් නටබුන් වෙලා තියෙන දැන්. මොකද මම ළඟට ගියා. ඉතින් ඕගොල්ලෝ තැන් මතක තියාගන්න. මටත් මතකයි ගියපු දවස්වල දැන් ටිකක් දවස් ගිහිල්ලා දැන් මතක නෑ. මේ තියෙන්නේ කඩවල් ගොඩක්. මම හිතේ පළවෙනි විශ්‍රාම ශාලාව කියලා. නෑ ඒක කඩවල්. අපි යන් උඩට. හරි. හැබැයි ෆ්‍රෙන්ඩ්ස් DSS ලා මොනවා වුණා සුපිරියටම හදලා තියෙනවා ගේම් එක. මේ තියෙන පළවෙනි විශ්‍රාම ශාලාව. විශ්‍රාම ශාලාව තියෙන්නේ අපිට විවේක ගන්න අච්චිට හාල් කරන්න යන්න බෑ. මුස වැඩි හින්දාද යන්න බැරි. ඔව් ෆ්‍රෙන්ඩ්ස් මම මුස වැඩි. මං හිතන්නේ දෙවි විශ්‍රාම ශාලාවටද කොහෙද යන්න පුළුවන්. මීරකට තියෙන්නේ ඉන්දි කට්ටුපා ගෙත්තම්පාන. ඔව් ඉන්දි කටුපාන හරි ගෙත්තම්පාන හරි. මෙතන මට පොඩි කතාවක් කියන්න තියෙනවා. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් වැරදිලාවත් බස් එකේ අයි කරලා කොට ඔබන්න එපා. ඉතින් සිරිපාද පළවෙනියටම යන කෙනාට කියන්නේ කෝඩුකාරයා කියලා. ඉතින් ඒගොල්ලෝ මෙන්න මේ විදිහට ගෙත්තම්මානේ එක නූලක් ගැට ගහලා අනික් නූල කමිසෙද කොහෙද ගැට ගහගෙන ඔන්න ඕම ගිහිල්ලා අයි නෙමෙද කොහෙද ගැට ගහනවා. ඉතින් ගොඩක් අයගේ නූල කැඩෙනවා මෙතනදී. ඉතින් මගේ නූලත් කමිසේ ගැට ගහලා මෙන්න මේ පළවෙනි පඩියට විතර නගින්දිම නූල කැඩුණා. දුකයි තමයි. ඉතින් අවුලක් නෑ. ඉතින් මේ තියෙන රතු වැට දාලා දෙන හොඳ නින්දන් තමයි. මෙන්න මේ විශ්‍රාම ශාලාවට අපිට රින්ගන්න පුළුවන්. මේ තියෙන රතු අම්බලම විශ්‍රාම ශාලාව තියෙන්නේ මහන්සියට විශ්‍රාම ගන්න. හරි ෆ්‍රෙන්ඩ්ස් දැන් අපි උඩට යමු. එඩිට්ස් එක ඕගොල්ලන්ට මාර විනෝදයෙන් ලබා දෙන්න පුළුවන් වේ මට. හැබැයි මේ ගේම් එක මාර විදියට දිගයි. part 1 part 2 විදියට මම දාන්න ඉඩ තියෙනවා. දැන් තමයි හිතුනේ එහෙම දාන්න. ෆ්‍රෙන්ඩ්ස් මම යන්නේ වැට දිගේ. මෙතනක් තියෙනවා කෑම කඩයක්. ඔව් මේ තියෙන්නේ ඇහැල කණුව. අර සින්දු එකක් තියෙන ඇහැල කණුව ළඟ නැවතී පිරුවට ඇඳලා කියලා. ඔව් මේ තියෙන රෙදි කඩයක්. ඇඳගෙන යන්න පුළුවන්. ඇඳන්නේ මේ නම් ඉන්නේ. ඉතින් ඒගොල්ලෝ හොඳට අන්දවයි. ඕගොල්ලෝ බොරුට මේ සුපිරියට අන්දවනවා.
සල්ලි එහෙම අම්බානික ගන්නවා සල්ලි එහෙම. හේතුව තමයි සීගිරිය උඩට ගේන්න ඕනේ කියන එක. සීගිරියට මේන මම මේ සීරිය දාන්නේ. ෆ්‍රෙන්ඩ්ස් කොහොමද DSS ලා සීගිරිය එහෙමත් දැම්මුත් මේකට මාතලේ එහෙම දාලා නගරේ සීගිරිය එහෙම ගැම්මට දාලා මේ තියෙන සමන්දීයන්ගේ අඩවියට පිවිසෙනවා කියලා ගහලා. ඉතින් මම දන්න තාකල් තාවත් මෙතන මම මේ ගේම් එක ගහන්න පටන් ගත්ත දවසේ ඉඳන් මූ මෙතන මේක අස්සේ මට යන්න බෑ මං උස වැඩි. ඊට පස්සේ තව සමන් දේවල් අපිට පෙන්නන්න දෙයක් තියෙනවා. මේ තියෙන්නේ කොප්පරා පහන නැත්තම් 12 මහේ පහන කියලා කියනවා. මේක 12 මහේම දැල් වෙනවා. එතකොට විශේෂම දෙයක් පෙන්වන්න තියෙනවා. මේ තියෙන්නේ වැසිකිලි. ඔව් මේ තියෙන්නේ වැසිකිලි. එතකොට මූ කරන්නේ වැසිකිලි ෆොටෝ ගහන්නේ. ඕමයි. තව පොඩ්ඩේ මාත් වැසිකිලි ෆොටෝ ගහන්න ගිහිල්ලා බිමට වැටෙනවා. හරි ෆ්‍රෙන්ඩ්ස් සීගිරිය කියන්නේ ඔච්චර සිරිපාද කියන්නේ ඔච්චරයි. දැන් තියෙන්නේ හිමීට පල්ලම් වහින්න. හිමීට නම් බෑ ෆ්‍රෙන්ඩ්ස්. ශනික බැහැලා යන්න ඕනේ. මම යන තැන්ගෙන ඉච්චර හිතන්න එපා. මේ වැටවල් වල විදියට පොඩි ග්ලිච් යූස් කරලා තමයි මම මෙන්න මේ විදියට පඩින්නේ එහා පැත්තට. ඕ අපි කොච්චර උඩින් පැන්නත් මොකුත් වෙන්නේ නැහැ. දැක්කයි ෆ්‍රෙන්ඩ්ස් ග්ලිච් පොඩි ග්ලිච් තියෙනවා මේකේ. අපිට ලේසියෙන්ම යන්න පුළුවන් පල්ලෙහාට. මේ රතුවට උඩ පයිට වෙරියේ. හරි දැන් මෙතනින් පුළුවන් වෙන්න ඕනේ. අවුලක් නැහැ. මේ යද්දි කොහෙන් හරි පැන්නුණා ඉච්චරයි. හරි ෆ්‍රෙන්ඩ්ස්. කැම්මත් තමයි. හරි. ෂෝට් කට් වලින් දාලා යමු. අපිට ඩැමේජ් නැහැ. 0 ඩැමේජ් 0 වරි. ඕගලන්ට මට පෙන්නන්න දෙයක් පෙන්නන්න බැරි වුණා. මේ තියෙන්නේ තොරණ. ඇහැල තොරණ මොකද්ද මේකට කියන්නේ? මෙන්න මේක තමයි තොරණ. ඊගේ නම ගහලා තියෙනවා බට නම හොයන්න යන්නේ. බස් එක කරේ. ඉතින් අපි ශරීක බස් එකට යමු. හරි දැම්මම පැයකට ආසන්නයි. ඒක මට විනාඩියක් දෙන්න.